කාමයේ වර්ධව හැසිරීම කියන්නේ නෝනා අපිට තියෙනා වූ සීලාචාර සමාජ ධර්මයන් ඉක්මවා යනවා. තේරෙනවද? දැන් සීලාචාර සමාජ ධර්මයේ තුල කියන්නේ විනයානුකූල කර්මයේ තුන විවාහය කියන කාරණේ. ඉතින් විවාහයෙන් බෑරව කාමයේ වර්ධව හැසිරීම කියන කාරණේට අපි යොමු වුණොත් ඒ කාමයේ වර්ධව හැසිරීම නිසා പ്രേත ලෝකෙට වැටුණොත් අර වගේ මහා දුර්වල කුණු වෙච්ච තුවාල වෙච්ච ශරීර සහිතව තමයි උප්පත්තිය ලබන්නේ. പ്രേත ලෝකෙට වැටලා බේරුණොත් හොඳයි. මොකද දරුණු තැන නිරේ කියන කාරණේට තිරිසන් සත්තු වැටෙනවා. ඔය කාමයන්ගේ වැඩි සත්තු ඉන්නවනේ ඌරෝ ඊරියෝ වගේ සත්තු. ඔය පෙර කාමයේ වර්ධව ඔය රිලව් වඳුරෝ ඔය ඉන්නේ පෙර කාමයේ වර්ධව හැසිරීලා ගත කරපු අය. ඒතුළු ඒක ඒවල කාම ලෝකයන් තුලම හැමදාම පැටියේ බඩේ එල්ලගෙන නැත්තම් පැටව 10ක් 15ක් එල්ලගෙන එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. තිරිසන් ලෝකෙට වැටුනොත් එවැනි තැනකට යනවා. പ്രേත ලෝකෙට වැටුනොත් අර වගේ තැනකට වැටිලා අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ නිසා ඒ වගේ අසුර ලෝකයක් තියෙනවා. අසුර ලෝකයේ එක කොටසක් මේ මූදාශ්‍රිතව ජීවත් වෙනවා. තේරෙනවද? ඒ මූදාශ්‍රිතව ජීවත් වෙන අසුරයා කියන්නේ මේ මුහුදු උපාදානය කරගෙන මැරෙන කෙනා. දැන් අපි කියමු විශාල දීවර ජනතාවක් ඉන්නවනේ. ඒ දීවර ජනතාව හැම වෙලාවෙම මුහුදු උපාදානය කරගෙන ඉන්නේ. තේරෙනවද? මුහුදු උපාදානය කර ගැනීම නිසා ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ මුහුදු උපාදානය සකස් වුණොත් අසුරෙක් බවට පත් වෙලා උප්පත්ති වෙලා. මොකද මේ මුහුදයි ලවණ රසය ඒගොල්ලෝ උපාදානය කරගත්තේ. ඒතකොට සංචාරක පිරිස් ඉන්නවා. මේ සංචාරක පිරිස් මුහුදු උපාදානය කරගෙන ජීවත් වෙච්ච අය. මාලදිවයිනේ ශ්‍රී ලංකාවට වගේ ලක්ෂ ගාණක් සංචාරකයෝ සමහර විට එනවා. ඇයි මේ මුහුදු රසය ලවණ රසය උපාදානය කරගෙන. ඒතකොට මේ උපාදානය මැරෙන වෙලාවේ ඒගොල්ලන්ට සකස් වුණොත් ඒගොල්ලෝ අසුරු හැටියට උප්පත්තිය ලබනවා. ඊට වගේම නිරයක් ගින්දර යෝධිය ගිනි අඟුරු වලින් ගහන වෙච්ච ගිනියම් වෙච්ච කෝටි ගණන් සත්වයා දුක් විඳින නිරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් අවම වශයෙන් අපි තෙරුවන් සරණ යාම තුළින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ සතර අපායෙන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. තේරෙනවද? සතර අපායෙන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. ඒ නිසා තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙනවා නම් හොඳ යහපත් විදිහට ජීවත් වෙලා දුවා දරුවෝ හදලා යහපත් විදිහට මැරෙනවා කියන කාරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. ඒක ක්ලේශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අතට ගන්නා වූ පස් අහුරෙන් අතට නෙමෙයි බුදුරජාණන් වහන්සේ අරන් පෙන්නන්නේ මේ නියසිලට. නමුත් මම නම් කියන්නේ අතට කියලා. මොකද නියසිලට කිව්වොත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරන් කියන්නේ මරණ සත්වයින්ගෙන් සුගතිගාමි වෙන්නේ මෙච්චරයි කියන කාරණේ. එහෙනම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල නවතින්නේ නැතුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලින් සීලය පරිපූර්ණ භාවයට පත් කරා. ඒ පරිපූර්ණ වූ සීලය තුලින් පරිපූර්ණ වූ සමාධියක් සකස් කරගෙන මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින ප්‍රඥාව ඇති කරගන්න කියන එකයි මම නම් මතක්